hello guys අද ගෙනාවේ BTS update video එකක් අද ගෙනාවේ low time frame video එකක් right කලින් මම කරා high time frame full count update video එකක් කරා ඒක බලන්න ඉතින් කෙනෙක් ඉන්නවනේ ඒකත් බලන්න අද ගෙනාවේ low time frame 2 hour 4 hour වගේ count එකක් right මම ඉස්සෙල්ලා ගෙනාවේ one day 1 week වගේ count එකක් right අද පින්නන්න යන්නේ low time frame count එකක් එතකොට අපි දැන් ඉන්නේ මගේ count එක අනුව අපි දැන් ඉන්නේ wave B එක right එතකොට wave B එකක සාමාන්‍යයෙන් ඕනම correction pattern එකක් ඇදෙන්න පුළුවන් wave එකක් right ගොඩක් ට්‍රැප් වෙන්න පුළුවන් වේව් එක තමයි කියන්නේ wave B එක. ඒකේ ඕනම correction pattern එකක් හැදින්න පුළුවන් right. එතකොට දැනට මම අරන් තියෙන්නේ මෙතන triangle එකක් හරි flat wave B එක flat එකක් කරා right. එතකොට triangle count එක අනුව මම මෙතන කලින් update කරා මෙතන wave B එක මෙතන හරි මෙතන තමයි මම update කරලා තිබ්බේ right. එතකොට A B C මෙතන අරන් තියෙන running flat එකක් right. running flat එක level ඇවිල්ලා තිබ්බා. එතකොට A B C කියලා මෙතනින් ඉවරයි කියලා අරන් තියෙන right. එතකොට දැන් තියෙන්නේ wave D එකක් up වෙලා C එකක් ගිහිලා C එකක් යන right. මේ full count එකම මම update explain කරා මගේ කලින් වීඩියෝ එක right. එතකොට අනිත් count එක තමයි මගේ wave B එකේ expanding flat count එක right. එතන මට කලින් වීඩියෝ එකේ කියන්න බැරි වෙන දෙයක් තමයි මෙතන 1 2 3 4 කියලා අරන් 1 එකක් අරන් මෙතන 1 2 3 4 5 කියලා තමයි අරන් තියෙන්නේ right. ඒ කියන්නේ 1 2 1 2 3 4 5 3 4 5 කියලා වැටෙන තමයි අරන් තියෙන්නේ right. එතකොට මේක අපිට මෙහෙම ගන්නත් පුළුවන් right. මෙතන 1 එකක් අරන් මෙතන 2 එක අරන්. ඒ කියන්නේ මේ 2 එක major 2 එක මෙතනට ගන්න පුළුවන් running flat එකක් කියපු විදිහට මෙතන right. එතකොට sorry 1 2 3 4 5 right. එතකොට මේ count එක අනුව මේක invalid level එක වෙන්නේ 99යි 14 right. එතකොට running flat එකක් ගත්තොත් මෙතන 1 2 3 4 කියලා ගත්තොත් මෙතන invalid level වෙන්නේ 103යි 296 right. එතකොට මේ count එකම බලන් ඉන්න මම දැනට මෙතන මෙන්න මේ area එක right. මේ area එකේ හැදෙන count තුනක් පෙන්නන්නම් right. right අපි බලමු මෙතන ඉස්සෙල්ලා බලමු මෙතන correction wave එකක් ගියොත් කොහමද යන්නේ කියලා right. එතකොට මෙතන මම අරන් තියෙන්නේ double tree එකක් යන්නේ මෙතන right. double tree එකේ W wave එකේ simple 6 එකක් අරන් X wave එකට running flat එකක් ගත්තා right. running flat එකෙන් X wave එකට කරලා දැන් යන්නේ තියෙන්නේ W wave එකක්. ඒක යන්නේ තියෙන්නේ regular flat එකක් තමයි කියලා තමයි මම මෙතන අරන් තියෙන්නේ right. A B C W X Y එකක් ඉවර වෙලා මෙතනින් කියන්නේ 88යි 474 කියන ටාගට් එකෙන් හැරිලා ආයි wave එකක් impulse wave එකක් හරි diagonal එකක් හරි up වෙන්න තියෙන right. එතකොට ඒකේ ටාගට් එකක් විදියට අපිට තියන් ඉන්න පුළුවන් 99935 1,0361 කියන level එක අපිට watch කරන් ඉන්න පුළුවන් මේ count එක වැඩ කරොත් right. මගේ අනිත් count එක impulse wave count එකක් right. impulse wave එකක් වැටෙනවා නම් මෙතන 4 එක ඉවර කරලා right. 1 2 1 2 කියලා ගත්ත count එක අනුව මෙතන 4 එක ඉවර කරලා 5th එකක් වැටෙනවා නම් මෙන්න මේ count එක valid වෙන්න පුළුවන් right. running flat එකක් ගත්ත count එක මම පින්නවා ඒ count එක අනුවත් මෙතන 4 එකක් ඉවර කරලා දැන් 5th එකක් වැටෙනවා කියලා ගන්නත් පුළුවන් right. triangle count එකක් ගන්න පුළුවන්. triangle count එකත් මම update කරනවා. triangle invalidate කරොත් අපිට ගන්න වෙන්නේ මේ wave ඒ කියන්නේ flat wave එක flat expanding flat එක තමයි ගන්න වෙන්නේ right. එතකොට දැන් මෙතන තියෙන්නේ impulse wave එකකට යනවා 1 2 3 4 5 කියලා වැටලා leading diagonal එකෙන් first wave එක ඉවර කරලා second wave එකට up වෙලා third wave එකක් වැටිලා I fourth wave ඒ කියන්නේ impulse wave එකක් වැටෙන්නේ තියෙන්නේ right. අපිට මෙතන diagonal count එකක් බලන් ඉන්නත් පුළුවන් right. අපිට බලන්න පුළුවන් W X Y එකකින් අපිට බලන් ඉන්න මෙතන වෙන්නේ leading sorry ending diagonal එකක් right. එතකොට wave පහම correction waves යන්න ඕනේ. එතකොට මෙතන W X Y එකක් වෙලා first එක ඉවර වෙලා 1 2 3 4 5 කියලා තමයි ඉවර වෙන්නේ තියෙන right. මෙන්න මේ zone එක අපිට බලන් ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙන්න මේ W wave එක වැටෙන zone එක කියලා 87259 86359 85402 කියන level එක අපිට first wave එක ඉවර කරලා ආයෙ second wave එකට up වෙන විදිහෙන් තමයි අපි count තුන confirm කරගෙන වෙන්නේ right. WXY count එක කියන්නේ double tree count එක වැඩ කරනවා නම් මෙතනින් V shape recovery එකක් ගන්න ඕනේ motive wave එකක් හැදෙන විදියට right. එතකොට මෙන්න මේ count එක අපිට confirm කරගන්න පුළුවන් right. නැත්තම් මෙතන impulse wave එක හරි ඒ කියන්නේ motive wave එකක් වැටෙනවා නම් මෙතන correction wave එකක් වගේ හැදුනොත් අපිට confirm කරගන්න පුළුවන් ඒ motive wave එකක් හැදෙන්නේ කියලා right. මම වෙන වීඩියෝ එකකින් මේ count එක අප්ඩේට් කරන්නම්. තව scenarios මොකක් හරි තිබ්බොත් මම අනිත් වීඩියෝ එකේ අප්ඩේට් කරන්නම් right. thanks for watching.